බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පෑවා. ඒ සෑම අස්තියක්ම ඉතුරු වුණා. ඒවට අපි කියනවා ධාතුන් වහන්සේලා. ඒ ධාතුන් වහන්සේලා අතර තිබුණා දන්ත ධාතුන් වහන්සේලා. කලිඟු රට සදහැවත් බෞද්ධයින් ඒ දන්ත ධාතුන් වහන්සේ නමක් වන්දනා කර කර ඉන්නවා. මිත්‍යා දෘෂ්ටික රජ කෙනෙක් නිନ୍ଦා අපහාස කරන්න ගත්තා. මේ පිරිස එකතු වෙලා දත් ඇටයකට වඳිනවා. අරන් වරෙන් කිව්වේ දත් ඇටි. මං කුඩු කොල්ල පෙන්නන්න. දන්ත ධාතුන් වහන්සේ වැඩ ඇමුවා. මේ රජ්ජුරුව මොකද කළේ? කුළු ගෙඩියක් අතට ගත්තා. කිනිහිර මත ඒ දන්ත ධාතුන් වහන්සේ තිබ්බා. අදින් පස්සේ උඹලා මේ දතට වැඳලා ඉවරයි කියලා කුළු ගෙඩිය උස්සලා ගැහැව්වා. අර දන්ත ධාතුන් වහන්සේ ආදාහනයේදී දැවුණු ඇටවලට ආйти දන්ත ධාතුන් වහන්සේ අර කිනිහිරේ ඇතුළට කිදා බැස්සා. රජ්ජුරුව මේ කුළු ගෙඩිය වීසි කළා. මවිල් කෙලින් වුණා. දාඩිය ගලන්න ගත්තා. මොකක්ද මේ ආශ්චර්යය? ඊට පස්සේ මල් සුවඳ දුම් ගෙනල්ලා පූජා කළා. කිනිහිර ඇතුළට කිඳා බැස්ස දන්ත ධාතුන් වහන්සේ එතනින් යලිත් අහසට පැන නැංගා. රැස් විහිදුවමින් වැඩ හිටියා. අන්නේ ධාතුන් වහන්සේ වැඩ සිටින්නෙත් ලංකාවේ. ආශ්චර්ය නැද්ද? ආශ්චර්යයි.